හයි මිකේලි ඔන්ලයින් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. මම අද වීඩියෝ එකක් අරගෙන ආවා. හැබැයි අද වෙන වීඩියෝ එකක් නෙමෙයි ඔයාලත් එක්ක බෙදා ගන්න ආවේ. මගේ සීසේරියන් අත්දැකීම. මගේ සීසේරියන් අත්දැකීමේදී චූටි අමිහිරි දේවල් ටිකක් තියෙනවා. ඉතින් අමිහිරි දේවල් කියන්නේ මේක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දේවල් ටිකක් කියලා මට හිතෙනවා. ඉතින් ඒ නිසා මම මේක ඔයාලත් එක්ක බෙදා ගන්න කැමතියි. මගේ කතාව අහන්නකෝ. ඔන්න මුලින්ම මට හොස්පිටල් එකට යන්න තිබුණේ 2024 මැයි මාසේ 13 වෙනිදා. ඉතින් මම එදා උදේම හොස්පිටල් එකට ගියා. හොස්පිටල් එකට ගිහින් ඉවර වෙලා ඒගොල්ලෝ මුලින්ම කරන්නේ අපිව පටියක් දාලා චෙක් කරනවා. ඊට පස්සේ අපේ ගැප් කෙල විවර වෙලාද කියලා බලනවා. ඉතින් මගේ 13 වෙනිදා නම් ගැප් කෙල විවර වෙලා තිබුණේ නැහැ. ඊට පස්සේ 14 වෙනිදාත් ඒ විදිහට මාව පරීක්ෂා කරා. මොකද මට මුලින්ම නිර්දේශ කරලා තිබුණේ normal delivery එකක්. ඊට පස්සේ 14 වෙනිදාත් එහෙම මේ විවර වෙලා තිබුණේ නැති නිසා ඒගොල්ලෝ මට අර බටයක් දැම්මා මුත්‍ර ප්‍රදේශයෙන්. ඊට පස්සේ ඒ බටේ දැම්මට පස්සේ ඒගොල්ලෝ කිව්ව පොඩ්ඩක් ඇවිදින්න කියලා. ඉතින් එදා මුළු දවසේම මම කරේ ඇවිදපු එක. ඒත් ඒ බටේ වැටුනම තමයි ගැප් කෙල විවර වෙනවා කියලා කියන්නේ. ඒත් මගේ නම් මේ බටේ ගැලුනේ නැහැ, වැටුනේ නැහැ. ඉතින් එදා හරිම අමාරුයි. ඉතින් ඒ බටේ දැම්මට පස්සේ මම දන්නේ නැහැ ඉතින් එක කට්ටියන්ගේ දරා ගැනීමේ ශක්තියත් එක්ක මට නම් ඉතින් හරිම අමාරු වුණා. ඊට පස්සේ එදා මුළු රෑම මම කරේ ඇවිදපු එක දවසේම. ඊට පස්සේ 15 වෙනිදා උදේම ඒගොල්ලෝ මට කිව්වා ලේබර් රූම් යන්න ලෑස්ති වෙන්න කියලා. ඊට පස්සේ ඉතින් උදේම මම පහමාරට විතර ඇඟ සෝදලා ඇඟ සෝදන කලින් අරගොල්ලෝ ඇවිල්ලා මාව නර්ස්ලා ඇවිල්ලා මගේ අර බටේ අයින් කරා වැටුනේ නැති නිසා. ඊට පස්සේ මම ගිහිල්ලා ඇඟ සෝදගෙන ඇවිල්ලා ලේබර් රූම් බෑග් එකත් ලෑස්ති කරලා අතරම අපේ වලස්මුල්ල හොස්පිටල් එකෙන් ලේබර් රූම් බෑග් එක ලෑස්ති කරලා දෙනවා. මම ගියේ වලස්මුල්ල හොස්පිටල් එකට තමයි ඩිලිවරි කරන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ලෑස්ති කරලා දුන්නට පස්සේ අපි ඒකත් අරගෙන අපිව ලේබර් රූම් එකට දානවා. ලේබර් රූම් එකට දැම්මත් මගේ ගැප් කෙල උත වෙලා තිබුණේ නැති නිසා ඒගොල්ලෝ අර මට හොස්පිටල් එකේ මගේ අර ගර්භණී සටහනේ මගේ දිනේ තිබුණේ 14 බබාව හම්බ වෙන දිනේ විදියට හම්බෙච්ච නැති නිසා 15 වෙනිදා වෙච්ච නිසා ඒගොල්ලෝ කලබල වෙලා මාව අර normal delivery තත්ත්වයට ගන්න බැරි නිසා ඒ බබාට කක්කව කෑවේ හරියන්නේ කියලා ඒගොල්ලෝ මාව සිසේරියන් වලට දැම්මා. ඊට පස්සේ සිසර් කරා මාව. ඊට පස්සේ සිසර් කරලා ඉතින් අපේ චූටි පැංචි ඉපදුනා. මට පේනවා හරිම සතුටුයි ඉතින්. ඊට පස්සේ කීයට දැම්මත් දන්නේ නැහැ වෝඩ් එකට. ඉතින් ගෙනල්ලා කොහොම හරි හස්බන්ඩ් මාව බලන්න එනකොට තමයි මට පොඩ්ඩක් ඇහැරලා දුන්නේ. මට ඊට පස්සේ නිින්ද ගිහිලා තිබුණේ. ඊට පස්සේ හස්බන්ඩ් ඇවිල්ලා මාව බලලා ගියාට පස්සේ ඒගොල්ලෝ මට ඒ වෙලාවේ කිව්වා හස්බන්ඩ් කෑම කන්න හරි මේ දෙන්නේ නැහැ. පැය ගානක් යනකම් මට දැන් ඒක මතක නැහැ පැය කොච්චරද කියලා. මේ කෑම කන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මට ඒගොල්ලෝ කිව්වා හස්බන්ඩ් දවල් යනකොට මේ තැම්බුම් හොද්දක් හරි සුප් එකක් හරි ඒ වගේ දෙයක් හවසට ගෙන්න ගන්න. ඒක තමයි හවසට ඔයාලට බොන්න දෙන්නේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කීප දෙනෙක් මම හස්බන්ඩ් කියලා ගෙන්න ගත්තා සුප් එකක් මට නැහැ මොකක්ද කියලා. තැම්බුම් හොද්දක් හරි සුප් එකක් හරි ගෙදරින් මම ගෙන්න ගත්තා. ඊට පස්සේ ඇත්තට මේක බොන්නත් හරි අමාරුයි. ඒ වුණාට ඒක බොන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලෝ පැය කීපයක් ගියාට පස්සේ කියනවා ඇඳින් බිමට බහින්න කියලා. ඉතින් හරිම අමාරුයි ඒ වෙලාවේ. ඊට කලින් ඒගොල්ලෝ ඇවිල්ලා බඩ තෙරපලා අර තියනවා නම් තව ජරාව හරි මේ ඒගොල්ලෝ ඒ ටික එළියට ගන්න බඩ තෙරපවනවා කීප වතාවක්ම. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ කියන්නේ හවසට මේ පැය කිහිපයක් ගියාට පස්සේ ඇඳින් බිමට බහින්න ඔයාලා කියලා. ඊට පස්සේ ඉතින් අනිවාර්යෙන් අපි ඇඳින් බිමට බහින්න ඕන. මොකද අපේ බබාගේ වැඩ අපි කරගන්න ඕන තනියෙන්. ඒ වුණාට වලස්මුල්ල හොස්පිටල් එකේ නම් ගොඩාක් නර්ස්ලා ඇටෙන්ඩන්ට්ලා එතකොට මිඩ්වයිෆ්ලා හරියට උදව් කරනවා.
මට නම් ගොඩාක් උදව් කරා. මට විතරක් නෙමෙයි හිටපු හැමෝම කෙනෙක් මේගොල්ලෝ උදව් කරනවා. ඒ ගැන වලස්මුල හොස්පිටල් එකට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් එදා එහෙම බැහැලි ඉවර වෙලා ඉතින් අපි බබාට කිරි දෙන්න ඕන. හරි මේ ඊට පස්සේ මුලින්ම දරුවට මම කිරි දෙනකොට මට කිරි තිබුණේ නැහැ. මොකද අර වේදනාවත් එක්ක අපිට පළවෙනි අත්දැකීමනේ. ඉතින් වේදනාවයි ඒ නිසා මට කිරි නම් තිබුණේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ පිටි කිරි දුන්නා දරුවට. ඊට පස්සේ මට කිරි පෙති දුන්නා. ඊට පස්සේ උණු වතුරෙන් පියවරු තවන්න කියලා කියනවා. උණු වතුර හොඳට බොන්න කියනවා. වතුර හොඳට බොන්න කියනවා. ඉතින් ඒවා බීලා බිව්වත් මට ඉතින් දවස් එකමාරක් විතර යනකම් එහෙම කිරි තිබුණේ නැහැ. කිරි හරියට ඇවිල්ලා කිරි දුන්නොත් විතරයි හොස්පිටල් එකෙන් එළියට ඒ කියන්නේ ටිකට් කපලා යවන්නේ. ඉතින් මට පළවෙනි දවස් එකමාරි කිරි තිබුණේ නැති නිසා බබාව කහ වුණා. පළවෙනි දවසේ පොඩ්ඩක් කහ වෙලා දෙවෙනි දවසේ හොඳටම කහ වෙච්ච නිසා ඉතින් බබාව හොස්පිටල් එකේ තව දවස් දෙකක් තියාගත්තා. යාගේ ලේ පරීක්ෂණ වගේක් තිබිලා ඒවත් කරලා ඊට පස්සේ ටික දවසක් යනකොට දවස් දෙකක් යනකොට මම ඉතින් අර විදියට වතුර බීලා මේව කරලා මම යාට කිරි දෙන්න පටන් ගත්තට පස්සේ කිරි ප්‍රශ්නේ නම් ඉවර වුණා. ඊට පස්සේ අපි මෙයා හම්බ වෙලා දවස් 5කට පස්සේ තමයි ගෙදර ආවේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා තව දවස් 5-6ක් ඉන්නකොට ඉතින් අපිට අර ගෙදර ආවත් පීරියඩ් හැදෙනවනේ. ඉතින් ඒ පීරියඩ් හැදිලා සාමාන්‍ය විදියට තියෙනකොට දවස් 5-6ක් විතර යනකොට සාමාන්‍යයෙන් බ්ලඩ් කැටි වශයෙන් ගියා. බ්ලීඩ් වුණා. ඊට පස්සේ ඒක චුට්ටක් වැඩි වුණා. ඊට පස්සේ දවස් 7-8ක් වගේ වෙනකොට එදා හොස්පිටල් එකට යන දවසට ඒ රෑ වෙලා මට ගොඩාක්ම මේ බ්ලීඩ් වුණා. ඊට පස්සේ ඒ කියන්නේ අඳේ තිබුණා බිමට බැස්සත් වැටෙනවා. කොච්චර පෑඩ්ස් ඇඳත් පෑඩ්ස් ලීක් වෙලා වැටෙන්න පටන් ගත්තා. ඊට පස්සේ කියන්නේ ඒ තරමට සෑහෙන බ්ලීඩ් වුණා. ඊට පස්සේ අපි බය වෙලා ඇත්තටම අපි ඒ ගැන දැනුවත්ලා හිටමු නේද නිසා මිඩ්වයිෆ්ට කතා කරලා මිඩ්වයිෆ් කිව්වා ඔයගොල්ලෝ ඉක්මනින් හොස්පිටල් එකට යන්න කියලා. ඊට පස්සේ හොස්පිටල් එකට ගියා. හොස්පිටල් එකට ගියාට පස්සේ ડોක්ටර්ලා මාව චෙක් කරා. ඊට පස්සේ චෙක් කරාට පස්සේ ડોක්ටර් මාව ස්කෑන් එකකට ගත්තා. ස්කෑන් එකකට ගත්තට පස්සේ ડોක්ටර් කිව්වා මේ ඔයාගේ බඩ හරියට වොෂ් වෙලා නැහැ. කියන්නේ සෝදලා නැහැ හරියට. ඔයාගේ බඩ සෝදන්න වෙනවා මම්මි කියලා. ගොඩාක්ම බ්ලීඩ් වුණා මාව ඇත්තටම. හරිම අමාරු අත්දැකීමක් ඒක. ගොඩාක් වේදනාකාරී බඩ රිදෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ පහුවදා උදේ 9 වෙනකොට මාව ආපහු තියටර් එකට ගන්නවා කියලා කිව්වා. ඊට පස්සේ 9ට ගත්තත් මාව ඔපරේෂන් එකට ගත්තේ දවල් 2 ඒ වෙනකල්ම. ඉතින් බබාට කිරි නැහැ. මම තියටර් එකේ බබා වෝඩ් එකේ අම්මත් එක තමයි හිටියේ. ඉතින් ඒ ටික හරිම අමාරු කාලයක් වුණා. ඊට පස්සේ ඉතින් මාව 2ට තියටර් එකට අරගෙන ඊට පස්සේ කීට ගියන් දැම්මද නැහැ. මට සිහිය තිබුණේ නැහැ. ඒගොල්ලෝ සිහිය නැති කරලා තමයි ඒ දේ කරේ. ඊට පස්සේ මාව බඩ වොෂ් කරලා කොම් කරලා ඉවර වෙලා ගෙනත් වෝඩ් එකට දැම්මා. දාලා මට විනාඩි 20කින් විතර කියලා තමයි කිව්වේ. ගෙනත් දාලා අම්මා කිව්වේ විනාඩි 20කින් විතර මම හැරුණා. මට දරා ගන්න බැරි ලොකු වේදනාවක් තිබුණා. ඊට පස්සේ ආපහු නර්ස්ලා ඇවිල්ලා මට වේදනානාශක බෙහෙත් ටිකක් ඉන්ජෙක්ෂන් කරා. ඊට පස්සේ මට නිින්ද ගියා. තමයි ඊට පස්සේ දවස් 2ක් විතර අපි හොස්පිටල් එකේ ඉඳලා ඉවර වෙලා ගෙදර ආවා. ඒ ගෙදර ඇවිල්ලා ආයි දවස් 5ක් විතර අපි සාමාන්‍ය විදියට හිටියා. ඊට පස්සේ ආයි මගේ බඩ රිදෙන්න ගත්තා. ඊට පස්සේ කොටාක් බඩ රිදුන නිසා ඉතින් හැම වෙලේම හොස්පිටල් වලට යන්න බෑ. බබාත් එක්ක හරිම අමාරු වුණා. මොකද මම සිසේරියන් කරලා ඊට පස්සේ බබා එක්ක හරිම අමාරුයි ගමන් යන්න. ඊට පස්සේ අපි ක්ලිනික් එකේදී චෙක් කරපු VOG සර් හම්බ වෙන මම ආයෙ ගියා. ඊට පස්සේ ડોක්ටර් කිව්වා VOG ડોක්ටර් කිව්වා මට ඔයා ඉක්මනින් අම්මේ හොස්පිටල් එකට යන්න. මට ඔයාලට ප්‍රයිවට් බෙහෙත් දෙන්න බෑ. මොකද ඔයාලට පොඩි බබෙක් ඉන්න නිසා කියලා. ඊට පස්සේ මම ආයෙ හොස්පිටල් එකට ගියා. ඒ හොස්පිටල් එකට ගියාට පස්සේ තමයි දැනගත්තේ අර මම බඩ වොෂ් කරාට පස්සේ ඒගොල්ලන්ට ගහන්න තිබුණ ඉන්ජෙක්ෂන් කීපයක් ගහන්න අමතක වෙලා.
ඊට පස්සේ ඉතින් ආයි දවස් දෙකක් තියාගෙන ඉන්ජෙක්ෂන් මම හිතන්නේ 7ක් 8ක් වගේ ආපහු මට දුන්නා. ඊට පස්සේ තමයි ඉතින් අපි ගෙදර ආවේ දවස් දෙකකට විතර පස්සේ. ඉතින් ඔන්න ඕක තමයි මගේ කතාව. තව දෙයක් කියන්නම්. මට අර විදියටම අර බ්ලීඩ් වුණාට පස්සේ මට ගොඩාක් මාව දුර්වල වුණා. ඊට පස්සේ මාව ගොඩාක් සුදු මැලි වුණා. දුර්වල වුණාට මට අර ඇවිදලා ගල ඒ ටික කරගන්න පුළුවන් වුණා. මම හිතනවා මම ගොඩක් දරුවන හම්බ වෙන්නේ ඉද්දි ගොඩාක් මම මුරුංග කොළ කෑවා. ඉතින් මම කියන්නේ ප්‍රෙග්නන්ට් අම්ම කෙනෙක් නම් ගොඩාක් තමුන්ගේ ලේ වර්ධනය වෙන්න දේවල් කරන්න. මොකද ඔය වගේ අවස්ථාවක් ආවොත් එහෙම ඒකට ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කරලා තිබ්බාම මම ගොඩාක් මුරුංග කොළ කෑපු කෙනෙක්. ඊට පස්සේ මම ලේ වර්ධනය වෙන ගොඩාක් දේවල් කරපු කෙනෙක්. මොකද මට හිමොග්ලොබින් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි මම මේ දේවල් කරා. මොකද ඒ මම දැනගෙන කරා නෙමෙයි. මම ඉතින් හරි කැමැත්තෙන් කාලා තිබුණ නිසා මම අර දෙයට අර විදිහට ශක්තිමත් මුහුණ දුන්නා. මොකද මට ගොඩාක් බ්ලීඩ් වෙච්ච නිසා. ඉතින් මම හැමෝම කියන හොඳට පලා වර්ග කාලා තමන්ගේ අර කියන්නේ මේ වෙලාවට තමන් ශක්තිමත් වෙන්න ලේ හොඳට ඇඟේ තියෙන්න ඕන. අර වගේ දෙයක් වුණත් එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් හැමෝම ඒ දේ කරොත් හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් මේ වීඩියෝ එක හැමෝටම ප්‍රයෝජනයක් වෙයි කියලා මම හිතන නිසා තමයි මම මෙහෙම වීඩියෝ එකක් කරන්න හිතුවේ. ඉතින් ඔයාලා බලලා තව කෙනෙක් ඉන්නවා නම් දැනුවත් වෙන්න මේක ෂෙයා කරන්න. හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්. අපේ වීඩියෝ එක බලවට ඔයාලට ගොඩාක්